දේශනාවට මාතෘකා කරගත්තේ ඉතාමත් වටිනාම කාරණාවක් අපේ ජීවිතවලට. ඔයාලා අහලා නැද්ද? මෙන්න මෙහෙම එකක් කියනවා. ඒ තමයි අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ. බලන් යනකොට අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ කියලා. විවහාරේ තියෙනවනේ. ඔය වචනේ බුද්ධ කාලෙත් පාවිච්චි වෙලා තියෙනවා. ඕකට පාලියෙන් කියනවා උබතෝ භට්ට කියලා. දෙපැත්තම නැති වෙනවා. උබතෝ භට්ට. දැන් අපි ගත්තොත් එහෙම ඕක කතාවෙන් එක සිද්ධියක් තමයි දේවදත්තට ලැබුණ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මුල් කරගෙන දේවදත්ත මොකද උනේ? බුදුරජාණන් වහන්සේත් එක්ක වෛර බැඳලා නොයේක් වෛරී ක්‍රියා කරලා අවසානයේදී මහ පොළොව පලාගෙන නිරේට ගියා. ලැබිච්ච ලාභ සත්කාරත් නැහැ. අර බුදු කෙනෙක්ගේ ශාසනයෙන් පිහිට පිළිසරණ ලබා ගන්නවත් නැහැ. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට ಗುಣධර්ම පුරුදු කරගන්න අවස්ථාවක් ලැබිලා ඒ ಗುಣධර්ම පුරුදු කරගන්නේ නැත්තම් අපි උදාහරණයක් කියමු ශ්‍රමණයන් වහන්සේ නම පැවිදි වෙලා බුද්ධ ශාසනයේ පිහිට ලබා ගත්තේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා එයාට මහානකමත් හරියට නැහැ, ගිහි කමත් නැහැ. උපමාවකින් කිව්වොත් එහෙම සොහොනේ තියෙනවා දරපෙනෙල්ලක් දාලා ඒ දරපෙනෙල්ලේ ඒ කියන්නේ ඔය සොහොනේ මිනි දවනකොට උලෙන් ඇන තමයි පුච්චන්නේ. ඇයි දර ටිකේ දාලා පිච්චෙනකොට අතපය දිගෑරෙනවා ඔය මිනිහේ. පිච්චිච්ච නැති කෑලි ශරීරේ ඒවා එහෙට මෙහෙට දදා අර සොහොනේ තියෙන ලීයක් තියෙනවා. ඒකෙන් ඇන පුච්චනවා. එක පැත්තකින් ලීය දෙපැත්තෙම අයින්නවා. එතකොට දැන් ඒ ලීයේ දෙපැත්තම ගිනි හැරා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය වාගේ සොහොන් පෙනෙල්ලක් තියෙනවා දෙපැත්තෙම ගිනි අරන් මැද අසූචි තැවරිලා. දැන් මේක කාට හරි අල්ලන්න පුළුවන්ද දැන්? අන්න ඒ වගේ තමයි කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා මහානකම වරද්දාගත්තට පස්සේ ගිහි ජීවිතේත් නෑ, මහානකමත් නෑ, ඒ අයෙන් ගන්නම දෙයක් නෑ කිව්වා. ඒ නිසා දැන් ඒක අනුව තේරෙනවා හරියට එක්ක ගිහියෙක් විදියට හරියට ඉන්න ඕන. නැත්තම් හාමුදුරුවමක් විදියට හරියට ඉන්න ඕන. ඉතින් දේවදත්තට මොකද උනේ? අවසානයේ ලාභ සත්කාරات නැති වුණා. බුද්ධ ශාසනයේ පිහිටක් නැති වෙලා නිරේ ඉපදුණා. ඉතින් කොහෙන්වත් සැනසෙල්ලක් නැහැ. ඊළඟට මිනිස්සු කරන කියන සමහර වැඩවලදී මිනිස්සුන්ට හිතෙනවා අපිට බලාගෙන යනකොට අපිට අල්ලපුවත්තක් නැහැ, පාගපුවත්තක් නැහැ කියලා කතා වෙනවා. ඕකට හොඳම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඉස්සර වෙච්ච දෙයක් කියන්නම් කිව්වා. අල්ලපුවත්තක් නැති වෙන, පාගපුවත්තක් නැති වෙනවා. ඉස්සර මිනිසෙක් මේ මාළුව අල්ලන්න බිලිකොක්කු අරගෙන බිලිකොක්කු ඇද්දෝ මාළුව අල්ලන්න පොකුණක් ළඟට ගිහිල්ලා බිලිකොක්කක් දැම්මා. මේ බිලිකොක්ක ගිහිල්ලා හිමීට ඇතුලේ මේ කොටේක රැඳුණා. ඊට පස්සේ දැන් අර මිනිස්සයා මේ අදිනව එන්නේ. මිනිස්සයාට හිතුණා විශාල මාළුවෙක් අහුණා දැන්. ඊට පස්සේ ඔය මාළු අල්ලන බිලිකොක්කු වැද්දන්ගේ අපි දැකලා තිනවා යවුවයිනේ පොඩි පැට්ටෝ යා තාත්තලා ළඟ ඉඳගෙන උග තියා බලාගෙන ඉන්නවා. ඒ මේ බිලි වැද්දා කිව්වා දරුවන්ට කතා කළා මේ වරෙල්ලා උඹලා දැන් ගෙදර ඵලයල්ලා. දැන් බිලි වැද්දාට හිතුණා ලොකු මාළුවෙක් අහුණා. දැන් මම මේක කරේ තියාගෙන ගෙදර යනකොට ගමේ උන් බලනවානේ. ලොකු මාළුවෙක් අහුණා නේද කියලා. ඒකට උණ්ඩත් කෑලි දෙන්න වෙනවානේ. ඒ නිසා මේක අනිත් අයට දෙන්නේ නැතුව අපේ ගෙදර අයම කන්න ඕන කියලා මෙයා දැන් ප්ලෑන් කරලා අර පොඩි උන්නිකෝ ගෙදර ගිහලා අම්මට කියපන් ලොකු මාළුවෙක් අහුවෙලා ඉන්නවා. ඒ මාළුවා දැන් ගෙනාවට පස්සේ වටේ පිටේ අයට බෙදන්න වෙයි. ඒ නිසා අම්මට මං එනකල් වටේ පිටේ උන් එක රණ්ඩුවක් අල්ල ගන්න ගියාපන් කිව්වා. ඊට පස්සේ අර පොඩි උන් ගිහලා කිව්වා අර ගෑනු කෙනා මේ මොකද කළේ? තල් කොලයක් කනේ ගහගෙන දැලි ටිකක් අරන් එක මේ ඇහැක දැලි ටිකක් ගාගෙන
බලු කුක්කේ කැරන් ගමේ ඇවිද්දා. ඒ වෙලාවෙම. ඒකට අර මිනිස්සු අහනවානේ මොකද උඹට පිස්සුද කියලා. මේ මට පිස්සු කියලා මොකද වෙන්නේ? අංකරේට යනවා. රණ්ඩුවට යනවා. දැන් මිනිස්සු අහනවා උඹ මොකද තල් කොලයක් කනේ ගහගෙන මූණේ දැලි ගාගෙන ඊට පස්සේ උඹලා එනවාද මගේ මූණේ දැලි ගන්න කියලා අන්න රණ්ඩුවට. මුළු ගමම රණ්ඩු වුණා. රණ්ඩු වුණාට පස්සේ මේ ගෑනු කෙනා කිව්වා මං තොපිට දඩ ගහනවා අහිංසක අපිට පාඩු වෙන්න දෙන්නේ නැහැ කියලා ගම්මුලා දෑනිට පැමිණිලි කරන්න. උඹලා ඔක්කොගෙම දඩ ගන්නවා කිව්වා. ඒකට ඒ කාලේ ඒ ගමේ තිබ්බ නීතියක් අහිංසක මිනිස්සේ පෙළුවොත් එහෙම කහවණු 8ක් දඩ ගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් ගම්මුලා දෑනියට ওই නඩුව යන අතරේ දැන් අර මිනිස්සයා දැන් දරුවෝ ටික ගෙදර පිටමං කළා. පොරවාගෙන හිටපු සලුව පොකුණ අයිනේ තියලා ආසාවටත් එක පැන්න පොකුණට. පොකුණට පැන්නට පස්සේ ඇතුලේ තිබ්බ ගහක් දිරපු ගහක් වැටිලා ඒකේ අතු උඩට තිබ්බේ. අර මිනිස්සයා පැන්න වේගෙට ඒ අතු ඇනිලා ඇස් දෙකම හිල් වුණා. ඇස් දෙකම අන්ධ වුණා. ඒ අතරේ ඔතරින් ගිය හොරේ අර ගලේ තිබ්බ සලුව අතරන් ගියා. දැන් මිනිස්සයා පොකුණෙන් උඩට ලී වැක්කිරේගෙන ඇවිල්ලා අර ගල ගාවට ඇවිල්ලා අතක ගා ඉන්නවා සලුවත් නැහැ. ඊට පස්සේ අර නඩුවක් යනවනේ දැන්. නඩුව විසඳලා අවසානයේ මේ ගෑණිගේ වැරද්ද කියලා කහවණු 8ක් දඩ ගැහුවා ගම්මුලා දෑනි. දැන් තොට පෙනේද කියලා අර මිනිස්සු ඔක්කොම වට කරගෙන අර ගෑණිට තඩි බෑවා. දැන් අර උපමාවනේ අල්ලපුවත්තක් නැහැ පාගපුවත්තක්. ඊට පස්සේ මහා බෝධිසත්ව ඒ කාලේ ඒ පොකුණ අයිනේ හිටපු මේ දෙවි කෙනෙක් ඒ දෙවියා මේ ආකාහේ ඉඳලා කියනවා ඉතින් අර මනුස්සයට පේන්නේ නැහැ. බලාපන් කියනවා මාළුවෙක් කියලා රැවටිලා අවසානයේ ඇස් දෙකත් අන්ධ කරගත්තා. ගමේ මිනිස්සුත් තරහ කරගත්තා. අල්ලපුවත්තක් නැහැ පාගපුවත්තක් නැහැ කියලා. ඔය උපමාව පොඩ්ඩක් හිතට අරන් තිබ්බොත් අපේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් අපිට ටික ටික එක එක කාරණා වලින් හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට අපි යම් දේවල් හිතෙන් මවාගෙන අපිට උපකාරයට ඉන්න අය අපි නසා ගන්නවා. අවසානයේ කවුරුවත් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් ওই පෞල් ප්‍රශ්නවලදී සමහරට ගෑනු කෙනා දාලා තව වෙන ගෑනු කෙනෙක් ගාවට යනවා. අවසානයේ වයසට ගියාට පස්සේ අර දෙවෙනියට ගත්ත ගෑනු කෙනත් නැහැ පළවෙනි කෙනත් නැහැ. අසරණ වෙලා පාරට වැටෙනවා. අල්ලපුවත්තක් නැහැ පාගපුවත්තක් නැහැ. ඔය වගේම මේ බණහන මිනිසුන්ටත් වෙන නැස්පැත්තියක් තියෙනවා. ඒ තමයි ඕන දැන් ධර්ම දේශනා අහගෙන යනකොට ඒ ප්‍රතිපදාව විදිහට කාරණා දෙකක් යෙදෙනවා. එකක් තමයි පින් කරන පැත්ත. අනිත් එක තමයි යෝගාවචරයක් විදිහට සම්පූර්ණයෙන්ම සතර සතිපට්ඨානයේ ජීවිතය යොමු කරගෙන වාසය කරන එක. ඔන්න මෙයාට සතිපට්ඨාන සූත්‍රය අහන්න ලැබෙනවා. නිර්වාණ ප්‍රතිපදාව අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට මෙයාට හිතෙනවා මේ තියෙන්නේ ඉක්මනින් සසර දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක්. එතකොට මේ සියලු කෙලෙස් නැසන වැඩපිළිවෙලක් තියෙන්නේ. තෘෂ්ණාව නැති වෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. නමුත් බලාගෙන යනකොට මේ පින් කරන්න කියලා මේ අය මේ ආසාවෙන් ඉන්නවානේ. දැන් ආසාව නැති කරගන්නයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. මේ අය මේ පින් කරගන්න ආස කරලා ඊට පස්සේ මෙන්න මෙයාලා පින් කර කර යනවා. පින් කරනකොට සංසාරේ වැඩෙනවා. තවස් හසර වැඩෙනවා. කියලා දැන් ඔන්න මොකද වෙන්නේ? අවසානයේ සතිපට්ඨානෙත් නැහැ. පිනත් නැහැ. අවසානයේ සතිපට්ඨානෙත් නැහැ. පිනත් නැහැ. ඊළඟට තව සමහර අය කියනවා මේ සූත්‍රය ඉගෙනගෙන හරියන්නේ නැහැ. අභිධර්මයෙන් තමයි ඉගෙන ගන්න ඕන. අභිධර්මයේ නැතුව නිවන් දකින්න බෑ. අවසානයේට යනකොට සූත්‍රත් නැහැ, අභිධර්මෙත් නැහැ, නිවනත් නැහැ. දැක්කද මේ අපි කලබල වෙන එක තුල තියෙන ප්‍රශ්න? ඒ නිසා හොඳට නුවණින් යුක්ත වෙන්න ඕන. සංසාරේ හැදෙන්නේ පටිච්ච සමුප්පාදයට. අනුව මිසක්කා
පින් නොකිරීමෙන් මේ නිවන ලැබෙනව නෙවෙයි. නිවන ලැබෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්. ආර්ය අෂ්ටාංග මාර්ගයේත් සෝවාන් වෙනතුරු මාර්ගයේ වැඩින්නේ පුණ්‍ය ප්‍රතිපදාව. අත්ති භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුණ්‍ය භාගය. ආශ්‍රව සහිතයි පිනට නැඹුරු වෙලා තමයි වැඩෙන්නේ. සෝවාන් නොවන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න ගියත් ආශ්‍රව සහිතව පිනට බර වෙලා තමයි මාර්ගාංග වැඩෙන්නේ. සෝවාන් වෙන තාක් සෝවාන් වෙච්ච කෙනාට තමයි ලෝකෝත්තර වශයෙන් මාර්ගය වැඩෙන්නේ. එතකොට මේ පිනකින් වැඩක් නැහැ, පින් කරලා වැඩක් නැහැ කියලා කිව්වට පස්සේ අවසානයේ මේ මිනිස්සු පින් කරන්නේත් නැහැ. කුසල ඊළඟට නිවනත් නැහැ. ඊට පස්සේ මේ ලෝකේ සංස්කාර තුනක් තියෙනවා. ඒ තමයි පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර කියලා. ඔච්චරයි කෙනෙකුගේ ජීවිතේ වැඩෙන්නේ. පුණ්‍යාභි සංස්කාර කියන්නේ යාගේ ජීවිතේ පිනට නැඹුරු වෙලා යනවා. අපුණ්‍යාභි සංස්කාර කියන්නේ පාපයට නැඹුරු වෙලා යනවා. ආනෙන්ජාභි සංස්කාර කියලා කියන්නේ භාවනාවට සමාධියට නැඹුරු වෙලා යනවා. ওই විදිහටයි තියෙන්නේ. ඒතර කෙනෙක් පිනෙන් වැඩක් නැහැ. පින් කරලා හරියන්නේ නැහැ. පිනට ආස කළා වැඩක් නැහැ. සංසාරේ දිග්ගැසෙනවා කියපු ගම එයා ප්‍රතික්ෂේප කරන්නේ පුණ්‍යාභි සංස්කාරන. තව ඉතුරු වෙන්නේ දෙකයි. ඒ කියන්නේ එක්ක අපුඤ්ඤාභි සංස්කාර, එක්ක ආනෙන්ජාභි සංස්කාර. එතකොට ඒ කියන කෙනා ධ්‍යානලාභියෙක් නොවේ නම් අනිවාර්යෙන් එයා වැටෙන්නේ මොකටද? අපුඤ්ඤාභි සංස්කාර. එයා පව් කරන කෙනෙක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා හොඳට අර මේ මිනිස්සු එක එක දේවල් කිව්වට, මිනිස්සු එක එක දේවල් කතා කළාට අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕන. හරියට මාර්ග ප්‍රතිපදාව තේරුම් ගන්න එකට. නැත්තම් අවසානයේ මොකක්වත් නැහැ. අවසානයේ පිනක්වත් නැහැ. ඔය චෛත්‍ය වැඳ ඉඳලා හරියන්නේ නැහැ, බෝධි වැඳ ඉඳලා හරියන්නේ නැහැ, ධාතුන් වහන්සේලා වැඳ ඉඳලා හරියන්නේ නැහැ. ඉක්මනින් නිවන් දකින්නයි ඕනේ කියලා කියපු ගමන් අර ලැබෙන දුර්ලභ අවස්ථාවත් මග හැරෙනවා. මේ මනුස්ස ලෝකයෙන් චුත වෙලා සතර අපායකට වැටුණොත්, කොහේ හරි මිලේච්ඡ ජනයා අතර ඉපදුනොත් එහෙම ජීවිතයකට ධාතුන් වහන්සේ නමක් ඇහෙන් දකින්න නැහැ, බෝධියක් වඳින්න නැහැ, සංඝයා වහන්සේ නමක් දකින්න නැහැ, දන් හැන්දක් බෙදන්න නැහැ. තව ඉතාමත් කෙටි කාලෙකින් ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වුණාම ලෝකේ බෝධින් වහන්සේ නමක් දකින්න නැහැ, ධාතුන් වහන්සේ නමක් දකින්න නැහැ, සංඝයා දකින්න නැහැ, බුද්ධ කියන වචනේ ඇහෙන්නේ නැහැ. මේ පොළොව යොදුනකුත් ගව් 3ක් ඉස්සෙනකල් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. ඒ තාක් තුන් ලෝකෙටම ධාතුන් වහන්සේ නමක්වත් නැහැ. ඒ නිසා මේ අපි ලැබිච්ච ලාභයෙන් පින් කරගන්න, කුසල් කරගන්න අවස්ථාව මගහැර ගන්න හොඳ නැහැ. මං විශේෂයෙන් මේ දහම් පණිවිඩේ දැන් මේක ඔයාලා ධර්ම දේශනාව පටිගත කරන්නේ ලෝකේටම ධර්ම දානයක් දෙන්නනේ. ඒතොර ලෝකේ කොතනක හරි කෙනෙකුට වරදින එක වලකින්න තමයි මේ දහම් පණිවිඩය දෙන්නේ. පැහැදිලි නේද? ඒතොර දුර්ලභ අවස්ථා නැති කරගන්න හොඳ නෑ කියන කාරණාව. ඊළඟට ඔන්න අපිට රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙනවා. රහතන් වහන්සේලා මෙවැනි වූ සංවර භවකින් යුක්තයි, මෙවැනි වූ ගුණ ධර්ම වලින් යුක්තයි, මෙවැනි වූ දහම් මනස්කාරයෙන් යුක්තයි, හැම වෙලාවෙම ධර්මයේ තුල වාසය කරනවා කියලා. ඔන්න දැන් අහනවා. ඊට පස්සේ අපි දැන් සංසන්දනය කරන වර්තමානයේ හාමුදුරුවන්ට. ඒතර පේනවා වර්තමානයේ හාමුදුරුවෝ සමහර වෙලට පෙළපාලි යනවා, දේශපාලනයට යනවා, ඊට පස්සේ කෑකොස්සන් ගහනවා, වාද විවාද කරනවා, උද්ඝෝෂණ කරනවා. ඔන්න දකින්නත් ලැබෙනවා. ඒදුර කල්පනා කරනවා කොහොමද රහතන් වහන්සේලා යුගයේ තිබ්බේ, දැන් ඉන්න උන්වහන්සේලා දැක්කද මුණ්ඩ වඳිනවද, නිකන් සිවුරු දාගෙන විතරයි, මේ කොටන් වලට සිවුරු දාලා කියලා සංඝයාට ගරහනවා. දැන් මොකද වෙන්නේ? රහතන් වහන්සේලාගේ යුගයකුත් දැන් නැහැ, ඉන්න හාමුදුරුවෝත් ප්‍රතික්ෂේප කළා. ඒකට ඒකටත් අර උපමාවම තමයි. මොකද්ද? අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ. හරියට අර උපාසකම්ම කෙනෙක් පොල් ගෙඩියක් බින්දලා ඒ පොල් බෑයේ පූසෙක් අරන් යනකොට ඉතුරු පොල් බෑයෙන් ගැහුවා වගේ. ඉතුරු පූස අරන් ගිය පොල් බෑයත් නැහැ, ඉතුරු වෙලා තිබ්බ එකත් නැහැ. එකෙන් ගහලා තියෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන අපි මේ ජීවිතේ යම් යම් කරුණු කාරණා තේරුම් ගැනීමේදී.
ඊළඟට ඔබට මතකයි අර ওই විදිහම සිද්ධියක් වුණා මනමේ කුමාරිට චුල්ල ධනුග්ගහ ජාතකේ. අර වැද්දාට ලෝභ කරලා මේ මනමේ කුමාරයයි වැද්දයි මේ ධනුග්ගහ කුමාරයයි වැද්දයි මේ යුද්ධ කරද්දී වැද්දාට කඩුව දීලා කුමාරයාට කොපුව දුන්නා. ඉතින් වැද්දා කුමාරයාව මැරුවා. ඊට පස්සේ මෙයා මේ කුමාරී අර මේ වැද්දාත් එක්ක පෙම්බස් දෙරුවා. ඒකට අර වැද්දා කල්පනා කළා මෙච්චර මේ රාජකුමාරයෙක් අත්හැරලා ඒ වෙලාවේ දැක්ක මට මේකේ ලෝභ කළා නම් තවත් එකෙක් දැක්කොත් මාව මරලා ඌට ලෝභ කරනවා නේවා කියලා මේ කිව්වා මේ කුමාරී මේ ගඟෙන් එතර වෙන්න හරි අමාරුයි. දැන් ඔයාගේ කනකර ආභරණ ගොඩක් තියෙනවා. එසා මං ওই ටික ඉස්සෙල්ලා ගඟෙන් එතර තියලා එන්න කියලා කනකර ආභරණයි සලුපිලි ඔක්කොම ගැලෙව්වා. ගලවලා පොට්ටනියක් කරලා වැද්දා එගොඩට ගිහිල්ලා කිව්වා මේ තෝ යන තැනක පළ කියලා වැද්දා ගියා. ඇඳිවතත් නැතුව තනි වුණා අර කුමාරිකාව. සක්දෙවිඳු මේ මොකද කළේ දිවසින් දැක්කා. දැකලා සක්දෙවිඳු සතරවරන් දෙවියොත් එක්ක ඔය කුමාරී ඉදිරියේ පහළ වුණා මෙන්න මේ විදිහට. එක්කෙනෙක් මේ නාරියෙක් විදිහට මස් අනිත් දෙවියා මස් වැදැල්ලක් විදිහට. දැන් ඔන්න නාරියා මස් වැදැල්ලක් අරගෙන එනවා. තව දෙවියෙක් අර කුමාරී ඉස්සරහ පිටම මේ ගංගාවේ මාළුවෙක් විදිහට හෙට මෙහෙට යනවා. තව දෙවියෙක් උකුස්සෙක් විදිහට උඩින් යනවා. ඒකට අර දැන් ඇඳි වස්ත්‍රේවත් නැතුව පඳුරකට මුවා වෙලා ඉන්න අර කුමාරිකාව ඉස්සරහා අර මස් වැදැල්ලක් අරන් ආපු නරියා මේ යනකොට නරියා දැන් මේ ගඟේ උඩ පැන ඉන්න මාළුවා දිහා බලනවා. ඒතර බලා ඉන්න කෙනාට තේරෙනවා නරියා දැන් මාළුවට ඉව කරනවා කියලානේ. පැහැදිලිනේ ඒක. ඒතකොට මේ නරියා මොකද කළේ මස් වැදැල්ල මෙතන තියලා අර වතුරට පැන්නා. මාළුවා පීනලා ගියා අර උකුස් ඇවිල්ලා මස් කෑල්ල අරන්. අර කුමාරි කියනවා අර වතුරේ ඉන්න මාළුවෙකුට ලෝභ කරලා කටේ තිබ්බ මස් වැල්ලක් දැහැකලා අවසානයේ මොකක්වත් නැති වුණා නේ කියලා. ඊට පස්සේ අර නරියා කියනවා හරි ඉතින් මං එහෙම කළා. උඹත් එහෙම කළානේ. අර රජකුමාරයෙක් එක්ක ඇවිල්ලා අර කැලේ ඉන්න වැද්දෙකුට ලෝභ කරලා අවසානයේ නැති කළා මටත් වැඩි අනුවණකම් විසොත් කළා කියලා. අල්ලපුවත්තත් නෑ පාගපුවත්තත් නෑ. අද කාලෙත් මිනිස්සුන්ට ඕවා සිදු නොවෙනවා නොවෙයි. කිව්වේ නැති වුණාට මිනිස්සුන්ගේ ජීවිතවලිනුත් අවසානයේ තවත් දෙයකට ලෝභ කරලා වටිනා දේවල් නැති කරගෙන. සමහරවිට පිටින් මිනිස්සු වෙනවා ගෙදරට. ඒ මිනිස්සුන්ගේ හිත ගන්න සමහරට තමන්ගේ ගෙදර මිනිස්සයාට හෝ බිරිඳට දොස් කියනවා සමච්චල් කරනවාට සබාව මැද. අර අනිත් අයගේ හිත ගන්න කරන්නේ. අවසානයේ එවුමොත් බීලා ඔය තියෙන බඩු මුට්ටු පොලි ගහ රණ්ඩු වෙලා යනවා. ගෙදර ගෑනු කෙනාගේ හිත කැඩිලා. අවසානයේ කවුරුවත් නැහැ. හොඳට බලන්න. මේ හිත රැක ගන්න එක තමන් පරිසං වෙන එක හරියට කරගන්න ඕන. අවසානයේ වෙන්නේ අපිට මේ මනුස්ස ජීවිතය ඇයි අපි ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හොයන ඉන්නේ දැන්. එකක් ඉවරෙනුට තව ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ අපි ඒකට උත්තරයක් හොයනවා. අවසානයේ අපි මැරිලා යනවා උත්තර එහෙව්වා කියලා ඇති තේරුමකුත් නැහැ. අපි මේට කලින් ජීවිතේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා නම් ඉතින් ඒ එකක්වත් මේ ජීවිතේට බලපෑවද මේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්න. දැනුත් අපි මේවට උත්තර හොයලා ඉන්නවා. හොයනවා නම් උත්තරයක් හොයන්න ඕන දුක අවබෝධ කර ගැනීමට. දුක්ඛ සමුදය ප්‍රහාණය කර ගැනීමට. නිරෝධය සාක්ෂාත් කර ගැනීමට. මාර්ගය ප්‍රගුණ කර ගැනීමට. චතුරාර්ය සත්‍ය අවබෝධයට උත්තර හොයනවා මිසක්කා. දැන් බලන්න එකිනෙකාගේ මේ සමාජයේ තියෙන ඒ මොහොතේ ඇතිවෙන ගැටලු වලට උත්තර හොයලා මිනිස්සු අවසානයේදී තමන්ගේ තියෙන ಗುಣධර්මات නැති කර ගන්නවා.
තමන්ගේ තියෙන ගුණධර්මත් නැති කර ගන්නවා. අවසාන අපි කියමු තෙල් පොලිමක් කියලා. අවසානයේ තෙලුත් නැහැ. මිනිස්සුත් රණ්ඩු වෙලා. අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ. දේශපාලනෙත් තියෙනවා. පක්ෂ මාරු වෙනවා. බවුරු දෙපැත්තම පරදිනවා. ඒකත් නැහැ, මේකත් නැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට විශේෂයෙන් කියන්න ඕන කාරණාව තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බුද්ධ කාලේ රහතන් වහන්සේලාගේ යුගයේ ඒව ගැන හිතලා වර්තමානයේ සංඝයාට අපහදින විදිහට හදාගන්න එපා. අපි දැන් තියෙන තැනින් මොකද්ද තියෙන්නේ ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. රන් හැන්දෙන් රාජමාලිගාවේ දම් බෙදනවා. කෑම බෙදනවා. නමුත් පැල්පතක තියෙන්නේ පොල් කටු හැන්දන්න අපිට බඩගිනි නම් පොල් කටු හැන්දෙන් හරි බෙදා ගන්න ඕන. පැහැදිලිද? අපිට රහතන් වහන්සේලාගේ යුගයට යන්න බැරි නම් ඉච්ඡර ගුණධර්ම අපිට නැත්තම් අඩුම තරමේ චෛත්‍ය බෝධිය ධාතුන් වහන්සේ නමක් වැඳ හරි පින් පුරා ගන්න ඕන. මේ සමාජයට කලකිරිල්ල වැඩකුත් නැහැ. දැන් සමාජයට කලකිරිලා සමහර අය ගෙදරින් එළියට බහින්නේ මේ සමාජය හරි නපුරුයි නරකයි කියලා. මට මුණ ගැහිලා තිනවා සමාජයට වෛර කරනවා. මං කිව්වා එහෙම සමාජයට වෛර කරන්න එපා. සමාජයට වෛර කරන්න එපා. අවසානයේ වෙන්නේ තමන් බලාපොරොත්තු වෙන ගුණධර්ම සහිත ලෝකෙත් නැහැ. සමාජයේ මිනිස්සුත් එක්ක hina වෙලා කතා කරලා ඉන්නෙත් නැහැ. අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ. එහෙම නෙවෙයි. සමාජයේ තේරුම් අරන් සමාජෙත් එක්ක ඉන්න. මම කියනවා මම ඒ අයට කිව්වා මේ පින්වතුනි මහා බෝධිසත්වෝ නිවන් දකින්න පෙරම් පිරුවේ රහතන් වහන්සේලා සමග ඉඳලාද කෙලෙස් සහිත මිනිසුන්ගේ ලෝකෙද පෙරම් පිරුවේ. කෙලෙස් සහිත මිනිසුන්ට දන් දීදී කෙලෙස් සහිත මිනිසුන්ගෙන් අතපය කපාගෙන ඉවසා කෙලෙස් සහිත මිනිසුන්ගේ නපුරුකම් ඉදිරියේ ඔවුන්ට මෙසිත වඩා කෙලෙස් සහිත මිනිසුන්ගේ සහිත ලෝකෙන් අබිනිෂ්ක්‍රමණය කරලා නික්කම්මේ වඩා බොරු කියන ලෝකයට ඇත්ත කියා සත්‍ය පාරමිතා පිරුවේ. කෙලෙස් සහිත ලෝකයේමයි මගේ බුදුරජාන් වහන්සේ පාරමී පිරුවේ. ඒ නිසා සමාජයේ ප්‍රතික්ෂේප කරලා අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මේ නපුරු සමාජයේ ඊළඟට මේ දුර්භාග්‍ය සම්පන්න මේ යුගයේමයි අපිට අපේ ගුණධර්ම පුරුදු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි බෝධිසත්වෝ පෙරම් පුරන ජීවිතේ බෝධිසත්වයන්ට අනිත් අය තරහ වෛර ක්‍රෝධ නපුරුකම් කරන්න බෝධිසත්වයන්ගේ මෛත්‍රී පාරමිතාවම පිරෙන්න ගත්තා. ලෝකේ බොරු කියන්නම තමන් ඇත්ත කතා කරලා සත්‍ය පාරමිතාව පිරෙන්න ගත්තා. ලෝකේ මිනිස්සු ඉල්ලන එක කරන්නේ. ලෝකේ මිනිස්සු දෙන්නේ ඉල්ලන එකම කොච්චර දුන්නත් ගන්නවා. දැන් හිතන්නකෝ වෙසන්තර රජුගේ ගබඩාවල් ඇරලා උපන්දා ඉඳලා දන් දුන්නා කියන්නේ. ඉතින් එක දවසක් දුන්නා නම් ඇතින රජ කෙනෙක් අහවන පොදිය ගානේ ආ ජීවිතේටම. ඒකට හැමදාම දන් දෙන්නේ හැමදාම ගන්නවා. කොච්චර දුන්නත් මදි වෙන ලෝකේ ඒ ලෝකෙටම දිදී දාන පාරමිතාව පිරුණා. අපිට හිතෙනවානේ කොච්චර දුන්නත් සීමාවක් නැහැ කියලා. පැහැදිලි නේද? ඒ යුගයේම පාරමිතාව පිරුවා. ඊළඟට මේ කෙලෙස් සහිත යුගයේම ලෝකයේම අර එක දරුණු මේ රජ කෙනෙක් දරුවා වඩාගෙන දරුවට ආදරෙන් ස්වාමියා දිහා බිරිඳ බැලුවේ නැහැ කියලා දරුවාගේ අතපය කපන්න කිව්වා. කොච්චර පහද්ද කොච්චර නපුරුද කොච්චර කර්කසයිද හිත. හැබැයි ඒ අතපය කපද්දී මේ දරුවා ඉවසපු එක සාන්ති පාරමිතාව වුණා. පැහැදිලිද? ඒ නිසා මේ කොනප්පොටත් තේරුම් ගන්න බැරි මේ සමාජයේ
පොඩ්ඩක් ඉතින් තේරුම් අරන් අපේ හිත අවුස්ස ගන්න නැතු ඉන්න එක සමහර වෙලාවට ලොකු පාරමිතාවක් වෙනවා. කෙලෙහි ගුණ නැති සමාජයෙන් අපිට එක එක කංකටොළු වෙද්දී අපි ඉවසලා ඉන්න එක මං හිතන්නේ ලොකු පාරමිතාවක් වෙනවා. ඉවසීම. ඊළඟට මිනිස්සු හොඳක් කියන්නේ මොන උපකාරයක් කළත් ඒව තප්පරයට අමතක වෙනවා. කෙලෙහි ගුණ නැති මිනිසුන්ටම අපි උදව් කරන්න ගියාට පස්සේ අපේ පාරමිතා මොඳුන්පත් වෙනවා. ඒ ගුණධර්ම ප්‍රබලයි. මොකද සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ කිසි හොඳක් නැහැනේ. කිසි හොඳක් නැහැ. පින්වතුනි කෙලෙහි ගුණ කියන එක අපි බානිත් සමාජයෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපේ ගුණධර්ම ටික අපි පුරුදු කරගන්න එක තමයි වටින්නේ. ඔය කෙලෙහි ගුණ නැතිකම ගෙවල් වලත් තියෙනවා. අවුරුදු 20 30 40 50 උය උයා දෙනවා. ඔය බත් කන ළමයිම කවදාවත් අම්මට කියන්නේ අද කෑම රසයි අම්මා. අනේ හොඳයි. ඔයා මහන්සියලා ඉවුවා. අනේ ඔයාට අමාරුයි නේද? එහෙම වචනයක්වත් නැහැ. සාමාන්‍යයෙන් හොඳට උයන අම්මලා හොඳට උයන කියන්නේ කවුරුත් අම්මලා උයන අය හරියට කැමති ඒ උයපු දේ රහයි කියනවට. ඒක ලොකු සංග්‍රහයක් එයාලට. එයාලා උයලා අපිට දෙනකොට අපි ඒක රසයි කියලා කියන එක එයාලට ලොකු සංග්‍රහයක්. ඒ වචනේවත් ගෙවල් වල ඇහෙන්නේ. උදේටත් මේ අත්වලින් බත් හම්බනවා, දවල්ටත් හම්බනවා, හැන්දෑවටත් හම්බනවා. තමන්ම තම්බ දෙන බත් අවුරුදු ගණන් කන කෙනාවත් ඔය කෑම රහයි කියලා එයා ගැන හිතන්නේ නැත්තම් බාහිර මිනිහෙකුට උදව්වක් කළා ඒකෙන් හොඳයි කියන එකක් කොහොම බලාපොරොත්තු වෙන්නද? අවසානයේ මිනිසුන්ගේ දේවල් ගැන හිතලා අපේ තියෙන ಗುಣධර්ම ටිකක් නැති කරගත්තොත් දන් දෙන එක, කරුණාව, මෛත්‍රිය, ඉවසන එක අවසානයේ මේ මිනිසුන්ටත් ගුණයක් නැහැ අපිටත් ගුණයක් නැහැ. ඒක උඩට තියෙන අල්ලපුවත්තත් නැහැ පාගපුවත්තත් නැහැ. ඒ නිසා ලෝකයේ මිනිස්සු පුළුවන් විදිහට මේ මිනිස්සු ඕන විදිහකට හිටපුවාවි අපි අපේ ගුණධර්ම පුරුදු කරගන්නවා කියන තැනම කල්පනා කරන්න ඕන. නැත්නම් මේ හිත කැඩෙනවා අපේ. හිත රිදෙනවා. ඒ කියන්නේ අපේ හිතවල ආසාව තියෙනවනේ. කැමැත්ත තියෙනවනේ කවුරු හරි හොඳක් කියයි. ඒක අගය කරයි. මතක තියාගෙන ඉඳී. ඒ වගේ එකක් නමුත් ලෝකේ එහෙම නැහැනේ. ඒ නිසා මේ සමාජයේ හැටි කියලා මේ සමාජයේ හැටි කියලා තේරුම් අරන් අපිට පුළුවන් විදිහට අපේ සද්ධා, සීල, සුත්ත, ත්‍යාග, ප්‍රඥා ගුණධර්ම පුරුදු කරගෙන වාසය කරන්න වෙනවා. දැනුත් මම මේ ධර්ම දේශනාවට ඉන්න ටිකක් ප්‍රමාද වුණේ මේ ප්‍රශ්නයක් කතා කළා. ඉතින් තාත්තා කෙනෙක් පුතෙක් ගෙන්නන ආවා. පුතා බණ අහනවා, සීල් රකින්නවා කියලා ගෙදරට ප්‍රශ්නයක්. ඇයි බණ අහන්නේ? ඇයි සීල් රකින්නේ කියලා මේ අහනවා මගෙන්. එතකොට දැන් මං කිව්වා මේ රටේ ලෝකයේ මිනිස්සු සහ මේ වයසේ ළමාලා අපිට යද කාලේ ඉන්න විදිහ අනුව ළමෙක් බණ අහන එක කොච්චර හොඳද? ඊළඟට ළමෙක් සීල් රකින්න එක කොච්චර හොඳද? ඊළඟ පන්ති අන්තිමයත් නෙවෙයි නං හොඳට ඉගෙනත් ගන්නවා නම් ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ? ළමයා දවසට පැය භාගයයි නම් බණ අහන්නේ. ඇයි මේක ප්‍රශ්නයක් කරගන්නේ? ඉතින් මොන හරි දෙයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරලා ළමයාට උපදේශයක් දෙන්නනේ තියෙන්නේ. ඔන්න මිනිසුන්ගේ ප්‍රශ්න. ඒතර ගුණ ධර්මයකට ප්‍රශංසා කරන්නේ. දවසේම ෆෝන් එකේ ඉන්නවා, දවසේම යාළුවොත් එක්ක රවුම් ගහනවා. ඒ වෙලාවට යා තුඩුපුඩු ගහරි ඔහේ ඉන්නවා. ඊට වෙඩි ඇවිස්සෙනවා. දවසේම බණ පොතක් බැලුවොත්, දවසේම බණ ඇහුවොත් අම්මලා ඊට වෙඩි ඇවිස්සෙනවා. අවසානයේ ළමයාට අධ්‍යාපනයේත් නැහැ, අර ඉන්න ගුණධර්මයේත් නැතු ළමයා නිකම්ම දරුණු වෙනවා. එතකොට කියන්න තියෙන අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ. ඔය අල්ලපුවත්තත් නැති, පාගපුවත්තත් නැති ඔය කතාව සමාජයේ ගොඩාක් දෙනාට විඳින්න සිද්ධ වෙනවා. දෙමව්පියන්ට ළමයිට ධර්මයේ නොදී හදනවා. සිල් ගන්න බෑ අද ඔයාලට පන්ති.
අනේ පස්සේ බනහන්න පුළුවන් පුතේ හොඳට එක්සෑම් කරගන්න ඕන. පාඩම් කරපල්ලා. අවසානයේ උන් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීමෙන් විතරක් ඉහළට යනවා ගුණධර්ම නැහැ. එතකොට මව්ගේ දුක දැනෙන්නේ නැහැ. මව්ට සැලකීම පියාට සැලකීම ශ්‍රේෂ්ඨයි කියලා දැනෙන්නේ නැහැ. මටම හොඳට ඉගෙන ගත්ත උපාධිධාරී මහත්තයෙක් කිව්වා මේ දෙමව්පියන්ට මේ සලකනවා කියන එක සංසාරේ අපි ණයට අරන් තිබ්බොත් තමයි ඔය කන්න බොන්න ගිහින් දෙන්න ඕන. අපි උන්දලගෙන් සංසාරේ ණයට අරන් නැහැ. ඒ නිසා අපි ඔය දෙමව්පියන්ට කියලා අමුතුවෙන් දෙන්න ඕනේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා මේ මොකද්ද ආයෙ කිව්වා අපි ඉගෙන ගන්නවා කියන එක. මම කිව්වා ඉතින් මහත්තයා එතකොට දෙමව්පියෝනේ ළමයිට පාර පෙන්නන්නේ උගන්වන්නේ ඉස්කෝලේ යවන්නේ නෑ. එහෙම යවුවට ඉගෙන ගන්න අපිනේ කිව්වා. අපිනේ ඉගෙන ගත්තේ, අපිනේ පොත් බැලුවේ, අපිනේ පේපර් ලිව්වේ, අපිනේ උපාධි ගත්තේ, අපිනේ රස්සාව තෝරගත්තේ, අපිනේ උදේ හවස රස්සාවට යන්නේ. ඉතින් මහා මිනිස්සු මේකට සම්බන්ධයක් නැහැ කිව්වා. මේ උපාධිධාරී මහත්තයෙක් අවසානයේ අම්මලාට අසරණ වෙනවා, තාත්තලා අසරණ වෙනවා. අවසානයේ උන් ඉගෙන ගත්ත දේ කිනුත් නැහැ. ඊළඟට අර ධර්මයක් නැහැ. අල්ලපුවත්තත් නැහැ, පාගපුවත්තත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ නුවණැත්තා ජීවිතේ තීරණ ගනිද්දී හැමෝම නෙමෙයි මේක. ඒ කියන්නේ කෝටියක් ගත්තොත් 10 දෙනෙක් වගේ ගැන මේ කියන්නේ. ඉතින් ඔයාලා කෝටියෙන් 10 දෙනාට අයිති නම් ඔයාලා හිතයි. බුදුරජාණන් වහන්සේ වදාලා අතිශය නුවණැත්තා ජීවිතේ යමක් කරන්න යද්දී පළවෙනි තැනට හිතනවා කියනවා මම මැරිලා ගියාට පස්සේ මේ හේතු කරගෙන මට මොකක් වෙයිද? පරලෝක ගැන හිතනවා කිව්ව පළවෙනියට. දෙවෙනියට තමයි කිව්ව වැඩි ගැන හිතන්නේ. අතිශය නුවණැත්තා. මම මැරිලා ගියාට පස්සේ මේ කර්ම කරගහන්න වෙනව නේද කියලා. පැහැදිලිද? ඒතකොට දැන් හිතන්න බලන්න ඔන්න දැන් ඔන්න රස්සාවල් කරගෙන මිනිස්සු ජීවත් වෙනවා. ඊට පස්සේ ඔන්න කියනවනේ පොයි දවසට සිල් ගන්න ඕන, ධාතුන් වහන්සේලා වන්දනා කරන්න, බෝධින් වහන්සේලා වන්දනා කරන්න, ඊළඟට නිතර බණ අහන්න. ඒකට එයා හිතනවා පස්සේ කරන්න පුළුවන්. පස්සේ කරන්න පුළුවන්. දැන් වැඩ. ඒකට වැඩ කියලා පස්සේ කරන්න පුළුවන් කියලා පස්සට කල් දාද්දී අවසානයේ සීල සමාදන් වෙලා ඉඳගෙන ඉන්න බෑ, හන්දිරේ දෙනවා. වයසයි. සමහරට කියන එක ඇහෙන්නේ නැහැ. කියන්නේ එකක් ඇහෙන්නේ එකක්. වයසයි. ඊළඟට එක එක ලෙඩ හැදිලා රැයට නොකා ඉන්න බෑ. බෙහෙත් බොන්න කන්න ඕන. ආහාරෙත් එක බෙහෙතයි බෙහෙත් අවුරක්. ඔන්න දැන් විකාල භෝජනයේ වැළකීමේ සිල්පදේ රකින්න බෑ. බණ කිව්වට ඇහෙන්නේ නැහැ. ඊළඟට සමහර අය ඉන්නවා ඔන්න පස්සේ යනවා කියලා වයසට යනවා. සිරීපාදේවත් වන්දනා කරගන්න බෑ. කඳු නගින්න බෑ. පරිපෙල් නගින්න බෑ. ඊළඟට පස්සේ පින් කරනවා කියලා ඉන්නවා. පසඟ පිටුවල දන ගහලා වඳින්න බෑ. අවසානයේ තරුණ කාලේ හම්බු කරපේවත් අවසානයේට නෑ. ඒවත් අතෑරලා යන්න වෙනවා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් සිංහලයෙක් විදියට ලංකාවේ ඉපදිලා අවසානයේ විහෙර විහාර වැඳගෙන සිල් සමාදන් වෙලා පිනක් කරගන්න එකක් නෑ. ඒකටත් ගැලපෙනවා අල්ලපුවත්තත් නෑ, වාගපුවත්තත් නෑ. අවසානයේදී වතුර හිඳී ගිය මාළුන් නැති වලක් ළඟ ඉන්න කොක්කු කෙකිනියෝ වගේ හුල්ල ඉන්නවා. ලෙඩ ඇඳට වෙලා ඉන්නවා. කරගන්න පිනක් මතක නැහැ. හොඳට මතක තියාගන්න ලෙඩ වෙලා හොඳටම ලෙඩ උස්සන්න වුණාම අනිවාර්යෙන් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි එයාගේ මනස කන්ට්‍රෝල් නැතුව යනවා. ආධ්‍යාත්මික මනස පුහුණු කිරීමේ වැඩපිළිවෙලකට. ඒ කියන්නේ භාවනාව, යෝනිසෝ මනසිකාරයේ විදර්ශනාව වශයෙන් හිත පුහුණු කරපු වැඩපිළිවෙලක් නැතිවෙකොට හිත කන්ට්‍රෝල් නැහැ මරණාසන්න වෙනකොට. එතකොට මොකද වෙන්නේ? හිතට අරමුණු වෙනවා ගලාගෙන. එතකොට එයා අරමුණු පාලනය කරන අභ්‍යාසය කරලා නැත්නම් එයාට ගොඩාක් දේවල් මතක් වෙනවා.
මතක් වීමේදී එයා හිතෙක් විතරයි. කියන්නේ සිතවිලි වලින් එයාව පාලනය කරනවා. ඒකට එයාට ඕන සිතවිලි හිතන්න බෑ. හිතෙන ඒවා තමයි හිතන්න වෙන්නේ. අනිවාර්යෙන් වෙන දෙයක්. එතකොට මරණාසන්න මොහොතේ අවසාන එයත් එක සටන් කරනවා. එයා කරලා තියෙන පින කුසලය හෝ පාපේ හෝ අකුසලේ. එතකොට එයාගේ ජීවිතේ බලවත් පිනක් කරලා තියෙනවා නම් එයා ඉවසගෙන හිටපු කෙනෙක් නම් සමාජයේ කරදර පීඩන තාඩන වද බන්ධන හිංසන ඉදිරි ඉවසපු කෙනෙක් නම් ඉවසීම නැමැති පින් බලෙන් එයාට පිනක් මතු කරනවා. ඒ ඉවසීම කියන පිනේ විපාකය තමයි අවසන් මොහොතේ සිහි මුලා නොවි මරණයක් සිද්ධ කරනවා. කියන්නේ හොඳට සිහිය පිහිටවනවා. සිහිය පිහිටුවට පස්සේ තියෙන වාසිය තමයි සිහිය පිහිටනවා කියන්නේ එයාට හිත කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනවා. අර පිනක් සිහි කරන්න පුළුවන් වෙනවා. හොඳ දෙයක් සිහි කරන්න පුළුවන් වෙනවා. වැරදි දෙයක් කල්පනා වුණොත් ඒක අමතක කරන්න පුළුවන් වෙනවා. ඒක වෙන්නේ සිහිය පිහිටියොත්. එතකොට මේ කරදර බාධා මැද්දේ සමාජයෙන් සාධාරණයක් නැතුව තමන් කරන හොඳ දෙයකට කිසිම පැසසුමක් නැතුව අගය කිරීමක් නැතුව සංසාරය ගැන හිතලා පරලෝ ගැන හිතලා ඉවසගෙන ඉඳලා ගෙවල් වල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න සමාජයේ ප්‍රශ්න ගෙදර ප්‍රශ්න හැම එකම ඉවසා දරාගෙන ඉඳලා ඒකේ විපාකයක් විදිහට අවසානයේ සිහිය පිහිටවනවා. එතකොට යා කරපු පින මතක් වෙනවා. අවසාන මොහොතේ අනිවාර්යෙන් යහපත් කෙනෙකුට ඉවසපු කෙනෙකුට පින් කරපු කෙනෙකුට බොහෝ විට තමන්ගේ පිනව මතක් වෙනවා. එතකොට ඒක තමයි යාට පිළිසරණ පිණිස පවතින්නේ. මරණාසන්න වූ ලෙඩ වෙන ඊළඟට ලෙඩ උස්සන්න වෙන මරණයත් එක්ක පොරබදින ජීවිතයකට පින් කරලා තිබ්බොත් එයින් රැකවරණයක් එනවා. විදර්ශනාව කරලා අනිත්‍ය සිහි කරලා යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා තිබුණොත් ඒක පිටට එනවා. නැත්තම් මොකවත් නැති වෙනවා අවසානයේ. රණ්ඩු වෙච්චේව මතක් වෙවි. Tamanට වෙච්ච අසාධාරණකම් මතක් වෙවි. මෙච්චර ලෙඩ වෙලා ඉඳලා එක එක දැන් ළඟ නැහැ කියලා. ඒව මතක් වෙවි. මෙච්චර සල්ලි තිබිලත් ඇයි මාව හොඳ ස්පිරිතාලෙකට ගෙනියන්නේ නැත්තේ කියලා මතක් වෙවි. ඊට පස්සේ සල්ලි තිබ්බත් මම මෙහෙම සල්ලි දීලා අපි හොස්පිටල් එකට ඇතුළු වුණේ. නමුත් දොස්තරලා මං ගැන බලන්නේ නැහැ, නර්ස්ලා මං ගැන බලන්නේ නැහැ. සල්ලි ගෙවලානේ අපි මේකට ඇතුළු වුණේ. ඇයි අපි ගැන බලන්නේ නැත්තේ? කියලා ඒව අනිවාර්යෙන් එනවා. දැන් අපි බලන්නකො අපිට පොදු අවශ්‍යතා නැති වෙනකොට සමාජයේ මිනිස්සු ඇයි අපිට දෙන්නේ නැත්තේ කියලා කෑකොස්සන් ගහන්නේ ඔය. අතනදිත් එහෙම වෙනවා. අපි හොස්පිටල් එකට සල්ලි ගෙවලා මෙයා වුණේ මේ දොස්තරලා ඉන්නේ අපි ගැන බලන්න නේද? ලෙඩ ඇඳේ ඒව මතක් වෙනවා. මතක් වෙලා එක්ක දොස්තරට වෛරෙන්, නර්ස්ලාට වෛරෙන්, බලන්න ආපු නැති දරුවෝ ගැන වෛරෙන් මේ ස්පිතාලෙට දාන්න නැතුව වෙන ස්පිතාලෙකට දැම්මම නම් මට මෙච්චර අමාරු වෙන්නේ නැහැ. ස්පිතාලෙට දාපු කෙනා ගැන වෛරෙන්, සමහර ලාවට ලෙඩා ගෙනියන ට්‍රොලිය ඇදගෙන යන එක්කෙනාට වෛරෙන් එහෙම මිනිස්සු මැරෙන්නේ. කවදාවත් දැකලා නැති අහිංසකව මේ ප්‍රශ්න ගොඩේ මිරිකිලා පොලිමේ තෙල් පොලිමේ ඉන්න මොකක් හරි පොලිමේ ඉන්න එකාට තවත් අසරණ වෙච්ච එකෙක් බැරල් එකෙන් ගහනවා නම් අර මුංග සංඥාව පහළ වුණා වගේ ලෙඩෙන්දෙද්දිම තවත් එකෙක් ගැන වෛරයෙන් මැරෙනවා. කවදාවත් දැකලා නැති මිනිස්සු ගැන වෛරයෙන් මැරෙනවා. පස්සට නම් කල් දාන්න එපා. අදම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන තියෙන පැහැදීම තවත් වැඩි කරගන්න. බුදු ගුණ නිතර අහන්න. රහතන් වහන්සේලේ ගුණ නිතර අහන්න. ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම විහෙර විහාර චෛත්‍ය බෝධීන් වහන්සේලා වැඳ වැඳ යන්න. ගෞතම බුද්ධ ශාසනය මේ යුගයේ විතරයි. කවුරු හරි කියනවා නම් ඔයාලා මේ පිනට වැඩි, දාමට වැඩි, ඕනාවට වැඩි ඕනේ නැහැ කියලා අපි එතකොට හිතන්න තව මන්දි අපි. ඇයි මේ පොළොව ගව් 3ක් යොදුනකුත් ගව් 3ක් වැඩිච්ච තැන තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ තාක්කලයි චෛත්‍ය වඳින්න යනවා කියලා එකක් නැහැ. හැබැයි අනිත් ඔක්කොම තියෙනවා. ගෙවල් හදන ඒවා, ඉගෙන ගන්න ඒවා, ওই ප්‍රශ්න වලට උත්තර හොයන යන ඒවා, ওই ගව් 3ක් පොළොව වැඩෙනකල් තියෙනවා.
ධාතුන් වහන්සේලා නැහැ. බෝධින් වහන්සේලා නැහැ. බණ අහනවා කියන එකක් නැහැ. සිල් ගන්නවා කියලා එකක් නැහැ. මේ සසරේ භයානකකම තේරෙනවා නම් පැල් බැඳගෙන ධාමයේ හැසිරේ. ඒ අවසාන chance එක. මේ තමයි අවසාන chance එක. ඒ නිසා මේකත් නැති කරගෙන පරලොවත් නසාගෙන බුද්ධ ශාසනය නැති කරගෙන ආල්ලපුවත්තත් නැති පාගපුවත්තත් නැති තැනට වැටෙන්න එපා. සමහර අය ගෙවල් දොරවල් වලට ආසාවෙන් මැරෙනවා, දරුවන්ට ආසාවෙන්, අමුදරුවන්ට ආසාවෙන්. අවසානයේදී මැරිලා ආවට පස්සේ ඒ අය තමන් ප්‍රතික්ෂේප කරනවා. බෝතලයකට හරි දාලා වතුරවල ගිහින් දානවා. මැරිලා සුගතියකුත් නැහැ. ගිහිල්ලා ආවට පස්සේ උන් ළඟ ඉන්නත් නැහැ. හිතන්නකො තමන්ගේම අම්මා හෝ තමන්ගේම තාත්තා හෝ තමන්ගේම ස්වාමියා හෝ තමන්ගේම බිරිඳ හෝ තමන්ගේම දරුවා හෝ මැරිලා භූතාත්මයක් විදිහට ළඟට ආවට පස්සේ බාරගන්නේ කවුද? කවුද බාරගන්නේ? අවසානයේ නිකන් මේවට ආසාවෙන් ඉඳලා පරලෝ සුගතියත් නැසාගෙන භූතෙක් වෙලාවත් ළඟවත් ඉන්න දෙන්නේ නැහැ. තමන්ම ඉඳපු පොල් ගස්වල ගොක්කොළ වලින් පිදේනි හදලා තමන්ම එකතු කරපු සල්ලි වලින් බඩු මුට්ටු ගෙනල්ලා තමන්ගේම දරුවෝ දුම්මල වත් පිළිවෙත් කරද්දි ඒ දුම්මල සැරටම විසි වෙන්න වෙනවා. කොහොමද සසර? ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මිනිසු මොනවා කිව්වා, මිනිසු මොන අදහස් වල හිටියත් සසර ගමන භයානකමත් බුද්ධ ශාසනයේ දුර්ලභ බවත් තේරුම් අරන් මෙලොවත් පරලොවත් දෙකම රැකගන්න විදිහට මේ සමාජයේ තේරුම් අරන් පින්දහම් කුසල් දහම් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ගන්න. අල්ලපුවත්තත් නැති පාගපුවත්තත් නැති තැනට වැටෙන්න එපා. දන් දීමේදී මිනිසුන්ගේ ගුණධර්ම හොයලා ඉන්න එපා. එතකොට මේ මිනිස්සු ගුණවත් වෙන්නෙත් නැහැ, අවසානයේ අපේ දානේ දීමක් නැහැ. පැහැදිලිද? මිනිස්සු කියන දේවල් අහලා සිල් නොරක ඉන්නත් එපා. මොකද මේ මිනිස්සු සිල් ගන්නෙත් නැහැ, අවසානයේ අපිට සීලි නැහැ. පැහැදිලිද? ඉතින් ඒ නිසා අල්ලපුවත්තත් නැති පාගපුවත්තත් නැති තැනට වැටෙන්නේ නැතුව ගෞතම බුද්ධ ශාසනයේ දුර්ලභ බව තේරුම් අරගෙන තව තවත් ධර්මයේ හැසිරෙන්න, තව තවත් පින් රැස් කරගන්න, කුසල් රැස් කරගන්න වාසනාව, ශක්තිය, ධෛර්යය සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.